හෙලෝ ගයිස් කොහොමද? ඔන්න අද මගේ වගාව පිටිපස්සෙන් තියෙනවා. අද වගාවේ අස්සනු නෙලන්න ආවේ. අපි බලමු මොනවද අස්සන්නට අපිට ගන්න පුළුවන් කියලා. ඊට කලින් අපි වතුර ටිකක් දාගෙන ඉන්න ඕනේ. මේ දවස්වල කොරියාවේ ටිකක් ප්‍රශ්නේ වැඩි හින්දා මේ ඉක්මනට වේලනවා. මේ අනිත් එක මං පොළවෙත් නෙමෙයි ඊටවල තියෙන රිජිපොම් පෙට්ටි වලයි මල් පෝච්චි වලයි. ඉතින් ඒවයි වතුර රැඳෙන ප්‍රමාණය අඩුයි. ඉතින් නිතරම වේලෙනවා. ඒකින්ද මම මේ ගිය සැරේ නම් මම මේ දැල ගැහුවේ නැහැ. දැල ගැහුවේ නැතුවම ඉක්මනට පොළව වේලිලා මෙන්න මේ වගේ මේ ගස් මැරිලා යනවා. මේ සලාද කොළ. ඉතින් ඒක වැඩේ හරියන්නේ නැහැ. මේ රස්නේ වැඩිකමට ඒවා මැරිලා යනවා. ඒකින්ද මම මේ සැරේ මේ net එක ගැහුවා. දැන් අපි බලමු අපේ වගාවේ මොනවද තියෙන්නේ කියලා. ඉතින් මම මේ සැරේ වගා කරා මෙතන තියෙනවා මේ වෙලා දැන් කහ වෙලා තියෙනවා පෝර ටිකක් මදි වගේ මේ තියෙන තාමක කරල් නේ බටු තියෙනවා බටු පරලන්න තියෙනවා සලාද කොළ ඉව මේ සවුත් වෙලා මැරිලා තියෙන්නේ ඊට පස්සේ චූටි තක්කලි ඊට පස්සේ මිරිස් තියෙනවා ඊට තියෙනවා මාළු මිරිස් සරුවට හැදිලා තියෙන්නේ ආයෙ තියෙනවා බණ්ඩක්ක එතනින් ගියාම මේ අර ලංකාවේ තියෙන සැරකො මේ මිරිස් වර්ගය ඒක මට යාළුවෙක් පැල පහක් දුන්නා. ඉතින් ඒකත් දැන් හොඳට හැදීගෙන එනවා. බණ්ඩක්ක තියෙනවා. මෙතන තියෙන කරවිල වෙලා. අපි ඉතින් බලමු. දැන් කඩාගන්නේ මොනවද කියලා. මට උදේ වතුර දාගන්න පොඩ්ඩක් වෙලාව මදි වුණා. අද මම වතුර ගෙනත් තියනවා අර මේ කෑන් එකට ඒකෙන් මල් බාදියක් තියෙනවා. මල් බාදියට වතුර දාලා මේ ටිකට වතුර ටිකක් දාගමු. අවසන් තාම 10ට විතර ඇතිනේ. ඒකින් දවුලක් නැහැ මේ වතුර දැම්මට. තව ටිකක් කියලා ගනනකොට මේතන එන තද ඉරේලියක් වැටෙනවා. ඒකට මේ ඔක්කොම පැල ටික නැල වෙලා යනවා. මේ දැන් ඊයේ රායත් වතුර දාලා අපි දැනුත් වතුර ටිකක් දැම්මත් දාලා අපි අස්සන්න නෙලාගමු.
වතුර දාගෙන ඉවරයි. දැන් අපි අස්සන්න නෙලා ගමු. මම ඒකට ගෙනාවා දාගන්න භාජනයකුයි මේ අර බණ්ඩක් එහෙම හතින් කඩන්න බැරි හින්දා මේ කතුරා. බලමු මිරිස් තියෙනවා, බණ්ඩක්ක තියෙනවා. දැනට තියෙන ඒ ටික විතරයි. මාළු මිරිස් කරල් 3-4කුත් තියෙනවා. ඉතින් මම්ම වවලා මේ එන බිසි අයි මේ ජීවිතයන් ගත කරන්නේ කොරියාවේ ඉතින් කට්ටිය. ඉතින් මේ එහෙම තියෙද්දි මේ වගේ මේ පොඩි වගාවක් දාලා මේ වගේ අස්සන්නක් නෙලනකොට මාර සතුටක් තියෙන්නේ. ඉතින් මේ අපි අස්සන්න නෙලා ගමු ඉතින්. වැඩි උනේ බණ්ඩක්ක තියෙනවා. බණ්ඩක්කා ඊට මාළු මිරිස් තියෙනවා. මිරිස් ගොඩක් හැදිලා තියෙනවා මේ සැරේ. හොඳ සරුවට හැදිලා තියෙනවා මේ මිරිස් කරලම මේ අමු මිරිස් නේ හොඳ සරුවට හැදිලා තියෙනවා මේ පාර. ඉතින් මෙහෙමයි මේ අර හදන පළවෙනි දවසේ ටිකක් අමාරුයි මේ කියන්නේ. මම මේ දැන් 4 වෙනි තට්ටුවට උඩ මේ ස්ලැබ් එකටම පල්ලේ ඉඳන් ගෙනාවා. ඉතින් ඒක මුල් දවස් ටිකේ අමාරුයි. ඊට පස්සේ ඉතින් අවුලක් නැහැ. පැල ටික මේවා වුණාට පස්සේ වතුර දාන්න විතරයි තියෙන්නේ. ඊට පස්සේ පොඩ්ඩක් අර දැන් අර මේ කරල් වල පොඩ්ඩක් කොළ කහ පාට වෙලා තියෙනවා. ඔය මම මේ කරල් මේ වැල් ටික මම චුට්ටක් ඈඩ් කරලා තිබ්බේ. ඕවට පොඩ්ඩක් නම් එනවා මේ පොඩි නිකන් පොඩි සත්තු జాතියක් එනවා. අර මේ මොකද පිටි මකුණා වගේ ඒ වගේ එතකොට මේවට බෝ වෙන හින්දා මම ඒක චුට්ටක් ඈඩ් කරලා තියලා තියෙන්නේ. ඉතින් බලන්නකෝ මේ කොච්චර තියෙනවද කියලා. ඊට පස්සේ තියෙනවා මේ තක්කාලි හොඳ පොඩි මේවා නිකන් කෑකි මේ රහයි. වසවිසක් නෑ විශේෂයෙන් මේවට මේ අර බෙහෙත් ගහලා නෑ. ඒ හින්දා ගොඩක් මේ ගුණයි. එන සතුටුයි. ඉතින් මේ වගේ මාළු මිරිස් කරලා නේ අපිට මේ ලොකු ඉඩ කඩක් ඕනේ මේ වගේ පොඩි මෙතන මේ කීයද පෝච්චි මේ මාළු පෝච්චි ටිකකුයි රිජිපොම් පෙට්ටි තියෙන්නේ. ඔය මස් එහෙම ඔන්ලයින් ඕඩර් කරපුවාම එන රිජිපොම් පෙට්ටි තියෙන්නේ. ඒවට පස් පුරවලා ඒවෙන් තමයි ඒවට මේ දාලා තමයි හදලා තියෙන්නේ. දැන් අවුරුදු 3ක වෙලේ ඉඳන් මම මේ වැඩේ කරනවා. දැන් මේ රිජිපොම් පෙට්ටි වලට අවුරුදු 3කට විතර කිට්ටුයි. මේවා ලේසියෙන් අර දිරන්නේ නැති හින්දා කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. එන සතුටුයි ඉතින්. මේ වගා කරලා මේ වගේ අස්සන්නක් එනකොට හිතන්නකෝ ලොකු ප්‍රමාණයක වගා කරොත් එහෙම කොච්චර මේ අස්සන්නක් ගන්න පුළුවන්ද. ඉතින් මේ එහෙනම් අද ඉතින් මේ vlog එක මෙතනින් ඉවර කරන්න.
බ්ලොග් එක බලුවට ඔයාලා හැමෝටම thank you so much. අපි ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම්. ඉතින් thank you so much.